අයිබෝන් යාළුවනේ ඉතින් අපි කලින් වීඩියෝ එකෙන් කතා කරා කොහොමද HTML බේසික් ස්ට්‍රක්චර් එකත් එක්ක පොඩි වෙබ් පේජ් එකක් හදාගන්න කියලා. ඔයාලට මතක ඇති මේ වීඩියෝ එක බලුවා නම්. ඉතින් පොඩ්ඩක් මේ පේජ් එක දිහා බලන්නකෝ. මම මේක ඕපන් කරලා පෙන්නන්නම්. රයිට්. මේ පේජ් එකේ කිසිම හැඩයක් නෑ. නිකන් පත්තරයක් වගේ පේන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් අපි බලන්න යන්නේ කොහොමද මේ අකුරු බෝල්ඩ් කරගන්නේ. එහෙම නැත්නම් තද පාට කරගන්නේ කියලා. ඊට පස්සේ අකුරු ඇල කරන්නේ. වචන ඇල කරන්නේ කොහොමද කියලා සහ අකුරු වලට යටින් ඉරක් අඳින්නේ කියලා. ඒ වගේම අපි අද ඉගෙන ගන්නවා කොහොමද වෙබ්සයිට් එකක 1 2 3 විදියට හෝ එහෙම නැත්නම් තිත් විදියට තියලා ලිස්ට් එකක් හදන්නේ කොහොමද කියලා. තිත් කියලා මම අදහස් කරේ බුලට් පොයින්ට්ස් වගේ දාලා ලිස්ට් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අපි වැඩි කතා නැතුව යමු VS Code එකට. VS Code එකට ගිහිල්ලා බලමු කොහොමද මේ දේ කරන්නේ කියලා. ඉතින් මම දැනටත් VS Code එක ඕපන් කරලා අපි කලින් ටයිප් කරපු කෝඩ් එකම මෙතන ඕපන් කරගෙන ඉන්නේ. මම මේ කෝඩ් එක පොඩ්ඩක් වෙනස් කරගන්නම්. මම මෙතනට අලුතින් මෙන්න මේ විදිහට p tag එකක් ඕපන් කරගෙන ඒක ඇතුලේ ටයිප් කරගන්නවා html is කියලා. හරි ඉතින් මම මේ විදිහට අලුතින් p tag එකක් ඕපන් කරගෙන html is easy language කියලා ටයිප් කරගත්තා. ඉතින් මට දැන් ඕනි මේ පේලියේ මෙන්න මේ easy language කියන වචන දෙක විතරක් බෝල්ඩ් කරගන්න. එහෙම නැත්නම් තද පාටින් පෙන්නන්න. ඉතින් බලන්න මම මේක කරගන්න විදියට ඉතින් මම මුලින්ම මෙන්න මේ easy කියන ඒ කියන්නේ අපිට දාන්න ඕනේ වචනෙට පටන් ගන්න කලින් මෙන්න මේ විදියට ස්කෝප් බ්‍රැකට් එක ඕපන් කරලා p කියන ටැග් එක ඕපන් කරගන්නවා. ඉතින් මෙතනටම p tag එකේ close tag එකත් ඕපන් වුණා. ඒක මෙතනින් ටයිප් කරලා හරියන්නේ නැහැ. මම මෙන්න මේ විදිහට language කියන වචන ඉවර වෙන තැනට p tag එකේ close tag එක ඕපන් කරගන්නවා. right. ඊට මම විදිහට save කරගන්නම්. ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙතන preview එකේදී මෙන්න මේ HTML is easy language කියන පේලියේ easy language කියන එක විතරක් බෝල්ඩ් වෙලා තියෙනවා. ඉතින් ඒ විදිහටම අපිට අකුරු ඇල කරන්න i tag එකත් අකුරු වලට යටින් ඉරක් අඳින්න u tag එකත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මේ පේලියේම HTML කියන වචනෙට අන්ඩර්ලයින් එක ඇඳලා පෙන්නන්නම්. මේ විදිහට මම HTML කියන වචනෙට ඉස්සරහින් මේ විදිහට ස්ක්වයර් බ්‍රැකට් එක ඕපන් කරලා u කියලා ටයිප් කරලා ඒක ක්ලෝස් කරගන්නවා. ඉතින් මෙතන ක්ලෝස් ටැග් එක මෙතනම ඕපන් වුණා. ඒක මෙතනින් අයින් කරලා මේ විදිහට HTML කියන වචනේ ඉවර වෙන තැනට u ටැග් එකේ ක්ලෝස් ටැග් එක දාගන්නවා. right. මෙතන මම සේව් කරගන්නම්. හරි ඔයාලට බලා ගන්න පුළුවන් ප්‍රීවිව් එකේදී මේ HTML කියන වචනේ විතරක් ඒ වචනට යටින් විතරක් අන්ඩර්ලයින් වුණා. මෙන්න මේ විදිහට. ඉතින් අපි බලමු කොහොමද වචන ඇල කරගන්නේ. එහෙම නැත්නම් ඉටලික් කරගන්නේ කියලා. මම මේ විදිහට මේකම කොපි කරගන්නම්. මේකේ අන්ඩර්ලයින් එකයි බෝල්ඩ් එකයි මම අයින් කරගන්නම්. හරි ඊට පස්සේ මම මෙන්න මේ විදිහට p tag එකේ අවසානයේට මෙන්න මේ විදිහට මම i කියන tag එක ටයිප් කරලා එතනම close tag එකක් ඕපන් වුණා. හැම tag එකකම close tag එක එතනම ටයිප් වෙනවා. අනිවාර්යයෙන්ම ඒක
හොඳට චෙක් කරගන්න. මම මෙන්න මේ විදිහට මේ සම්පූර්ණ වාක්‍ය ඉවර වෙන තැනට i tag එකේ close tag එක දාගන්නවා. හරි මම දැන් save කරගන්නවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙතන මේ දෙවෙනියට ටයිප් කරපු සම්පූර්ණ පේලිය ඒ කියන්නේ අපි මේ i tag එක ඇතුලේ ටයිප් කරපු සම්පූර්ණ පේලියම මේ විදිහට ඇල වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඉතාලික් වෙලා තියෙනවා. ඉතින් අපි බලමු ඊළඟට කොහොමද මේ ලයින් එකක් කඩන්නේ කියලා. ඒ කියන්නේ මෙතන හිතමුකෝ HTMLs කියන පේලිය එකකුයි easy language කියන එක ඊළඟ පේලියට මට ගන්න ඕනේ කියලා. ඉතින් මම මෙතන මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට ටයිප් කරලා පෙන්නන්නම්. මම සේව් කරා. ඒ වුණාට සේව් කරාට මෙතන මොකුත්ම වෙනසක් සිද්ධ වුණේ නැහැ. ඒක කරන්න අනිවාර්යයෙන්ම අපි break tag එක එහෙම නැත්නම් br කියන tag එක පාවිච්චි කරන්න වෙනවා. ඉතින් මම මෙතනට මෙන්න මේ විදිහට br කියන tag එක දාගන්න. right. එතකොට ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙතනින් මේ HTMLs කියන තැනින් කැඩිලා easy language කියන එක පල්ලට ආවා. තව දෙයක් තමයි break tag එකේ close tag එකක් ඉන්නේ නැහැ. ඒකේ start tag එකක් විතරයි තියෙන්නේ. ඉතින් ඔයාට line එක කඩා ගන්න අවශ්‍ය තැනින් මේ විදිහට br tag එක type කරාට පස්සේ මෙන්න මේ විදිහට line එක වෙන් වෙනවා බලා ගන්න පුළුවන්. හරි අපි ඊළඟට කතා කරමු list එකක් හදන්නේ කොහොමද කියලා. ඉතින් list වලත් වර්ග දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි unordered list එක, දෙවෙනි එක තමයි ordered list එක. අපි මුලින්ම කොහොමද බලමු unordered list එකක් type කරගන්නේ. කියන්නේ bullet එකක් වගේ bullet විදියට කොහොමද list එක type කරගන්නේ කියලා. ඉතින් මම මෙතනට මේ විදියට ආයෙත් enter එකක් ගහලා p tag එකක් open කරගන්නවා. මෙතනට මම web image කියලා type කරගන්නවා. ඊට පස්සේ list එක අපි unordered list එක type කරන හින්දා මෙන්න මේ විදිහට ul එහෙම නැත්නම් unordered list කියන tag එක open කරගන්න ඕන. මේ විදිහට මම enter කරගන්නවා. හරි ඊට පස්සේ list එකේ තියෙන දේවල් ටික type කරනකොට හැම item එකක්ම type කරන්න ඕනේ list කියන tag එක ඇතුලේ. මම මේ විදිහට type කරගෙන යන්නම්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඒක කොහොමද වෙන්නේ කියලා. විතර li tag එක open කරගන්නවා. ඊට පස්සේ මම මෙතනට මගේ list එකේ පළවෙනි item එක enter කරගන්නවා. ඊට පස්සේ මම ආයෙත් list tag එක open කරගන්නවා. මෙතනට css කියලා දානවා. ආයෙත් tag එක open කරගන්නවා. මෙතනට මම JavaScript දැන් මේක සේව් කරන්න. හරි ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට bullet point විදිහට බලා ගන්න පුළුවන් අපේ list එක. හරි මට දැන් ඕනේ මේක මේ bullets වෙනුවට 1 2 3 කියලා ඒ විදිහට ordered list එකක් විදිහට type කරන්න. මම ලේසියට මේක මේ කොටසම copy කරලා මේක දා ගන්න අපිට. right. ordered list එකක් type කරනකොට දැන් මෙතනදී නම් මම අරකම copy කරලා ගත්ත හින්දා මට මෙතනදී පොඩි වෙනසයි කරන්න ඕනි. මේ විදිහට ul කියන එක මම අයින් කරලා ol කියලා type කරනවා. මම මේක save කරලා පෙන්නන්නම්. මෙතනදී list එක ආවා. හැබැයි මෙතනදී අපිට පොඩි අතපසුවීමක් සිද්ධ වුණා. order list එක tag එක close කරන්න බැරි වුණා. tag එක close කරන්න නැතුව ඉස්සරහට type කරගෙන ගියා නම් ඒ item උත් ඔයාගේ මෙතන මේ list එකට තමයි enter වෙන්නේ. මම මෙන්න මේ විදිහට මේක close කරගන්නම්. දැන් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් preview එකේ මෙන්න මෙතන 1 2 3 කියලා අපේ list එක හැදිලා තියෙනවා. ඉතින් මෙතනට අපි ordered list එකක් හදනකොට නිකම්ම OL tag එක open කරාම මේ විදිහට 1 2 3 විදිහට තමයි අපේ list එක හැදෙන්නේ.
මට මේකට ABC කියලා වගේ ටයිප් කරන්න ඕනි කියලා හිතන්නකෝ. එන්ටර් වෙන්න ඕනි කියලා හිතන්නකෝ. මම ඒකට කරන්නේ මෙතනට මේ OL ටැග් එකේ ඕපන් ටැග් එක ආවට ගිහිල්ලා පොඩි ස්පේස් එකක් තියලා මෙන්න මේ විදිහට මෙතන ටයිප් කියලා ටයිප් කරගන්නවා. ඊට පස්සේ ටයිප් සමානයි විදිහට කොමාස්සේ ටයිප් කරනවා කැපිටල් A අප්ප. right. ඊට පස්සේ මේක සේව් කරගන්නවා. හරි. ඔයගලන්ට බලා ගන්න පුළුවන් එතකොට මෙතන ABC කියලා ටයිප් වුණා. ඒ විදිහටම ඔයාලට අවශ්‍යදී තව ගොඩක් විදි තියෙනවා. විදිහටම සිම්පල් ඒ ටයිප් කරන්න. එතකොට මේ විදිහට සිම්පල් ABC කියලා ටයිප් වුණා. ඒ වගේම තව ඔයාලට ඕන නම් ඉලක්කම් රෝම ඉලක්කම් වගේ විදිහට මෙන්න මේ විදිහට සිම්පල් I ටයිප් කරන්න. එතකොට මෙන්න මේ විදිහට රෝම ඉලක්කම් බලා ගන්න පුළුවන්. රෝම ඉලක්කම් වලම කැපිටල් විදිහට ඕන නම් කියන්නේ කැපිටල් කියන්නේ තනි අකුරක් විදිහට ඕන නම් මෙන්න මේ විදිහට මම කැපිටල් I ටයිප් කරනවා. එතකොට මෙන්න මේ විදිහට කැපිටල් විදිහට වාගේ ලිස්ට් එක බලා ගන්න පුළුවන් වෙනවා. මම තව දෙයක් කියලා දෙන්නම්. දැන් ඔයා ටයිප් කරන කෝඩ් එකක් ඔයා ටයිප් කරලා ඉවර කරපු කෝඩ් එකක් ඉස්සරහදී තවත් කෙනෙක්ට ඒක මොකක් හරි වෙනසක් කරන්න අවශ්‍ය වුණොත් මොකක් හරි තැනක මොකක් හරි පැහැදිලි කිරීමක් ඔයාට කරන්න අවශ්‍ය වුණොත් අපිට මෙන්න මේ විදිහට ඒක සඳහන් කරලා තියන්න පුළුවන්. ඉතින් මේකට කියන්නේ කමෙන්ට්ස් කියලා. මෙන්න මේ විදිහට එලිම ස්ක්වයර් බ්‍රැකට් එක ඕපන් කරගන්නවා. ඊට පස්සේ හර්ෂාදී ලකුණ ටයිප් කරලා මේ විදිහට කෙටි විදිහකට ටයිප් කරපු ගමන් ඔයාලට කමෙන්ට් ටැග් එක ඕපන් කරගන්න පුළුවන්. ඉතින් මේක ඇතුළේ අපිට ඕන දෙයක් ටයිප් කරන්න පුළුවන්. හරි. මෙතන ටයිප් කරාට මේ ටැග් එක ඇතුළේ ටයිප් කරන කිසි දෙයක් මෙතන වෙබ් පේජ් එකේ පෙන්වන්නේ නැහැ. ඉතින් මම දැන් මේක පේජ් එක සේව් කරා. ඕගලන්ට බලා ගන්න පුළුවන් මෙතන මේ මොකුත්ම පෙන්වන්නේ නැහැ. ඉතින් මේකට තමයි කියන්නේ කමෙන්ට් ටැග් එක කියලා. ඔයාට මේක VS Code එකේ තියෙන ෂෝට්කට් එකක් පාවිච්චි කරලා උනත් එන්ටර් කරගන්න පුළුවන්. අර සම්පූර්ණම ටැග් එක ටයිප් කරනවට වඩා ඔයාට පුළුවන් control key එකත් එක්ක dash එක forward slash එක ප්‍රෙස් කරාම මෙන්න මේ විදිහට ටැග් එක එනවා. ඉතින් ඒක ඇතුළේ ඔයාට අර විදිහටම ටයිප් කරන්න පුළුවන්. මේ විදිහට එතන ඒක ටයිප් කරාට මේ පේජ් එකේ ඒ කිසි දෙයක් පෙන්වන්නේ නැහැ. ඉතින් මේ වීඩියෝ එකෙන් අද වීඩියෝ එකෙන් මම මේ ටික තමයි ඔයාලට කියා දෙන්නේ. ඉතින් අපි කතා කරා කොහොමද වචනයක් අන්ඩර්ලයින් කරගන්නේ, ඊට පස්සේ වචනයක් බෝල්ඩ් කරගන්නේ, එහෙම නැත්නම් තද අකුරින් පාට කරලා පෙන්නන්නේ, ඊට පස්සේ කොහොමද වචන ටිකක් ඇල කරගන්නේ, එහෙම නැත්නම් ඉතලික් කරගන්නේ. ඊට පස්සේ අපි තව කතා කළා බ්‍රේක් ටැග් එක ගැන. ඊට පස්සේ අපි අවසාන වශයෙන් කතා කරා ලිස්ට් එකක් හදන්නේ කොහොමද කියලා. ඉතින් ඊළඟ වීඩියෝ එක නම් ගොඩක්ම වටිනවා. මොකද කිව්වොත් මම ඊළඟට අරන් එන වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද අපි වෙබ් පේජ් එකට ඉමේජ් එකක් ඇඩ් කරගන්නේ. ඊට පස්සේ තව කොහොමද මොකක් හරි වෙබ් පේජ් එකේ තියෙන දෙයක් ක්ලික් කරාට පස්සේ වෙන පේජ් එකට යන්න විදිහට ලින්ක් කරන්නේ කොහොමද කියලා. එහෙනම් මේ වීඩියෝ එකත් මිස් කරගන්න එපා. මේකට කලින් වීඩියෝස් බැලුවෙත් නැත්නම් ඒ ටිකත් අනිවාර්යෙන්ම බලලා මේ වීඩියෝ ටික බලන්න එන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.